ළමයි engineering degree ගත්තාම mainly part එකයි mainly category දෙකයි BSc electrical electronics engineering එකයි B-Eng electrical electronics engineering එක ඔක්කොම පොදුයි හැම engineering degree එකම පොදුයි මම as example තමයි මෙන්න කරේ එතකොට BSc කියන්නේ Bachelor of Science in Electrical Electronics Engineering Bachelor of Science Engineering in Electrical Electronics B-Eng කියන්නේ Bachelor of Engineering in Electrical Electronics මොකක්ද මේ කියන්නේ right වෙනසක් කියන්නේ UK වල ඔකේ වෙනස කියන්නේ මෙහි සාමාන්‍යයෙන් BSc එකේ කරන්නේ ෆිලොසොෆි පැත්ත වැඩි. ඒ කියන්නේ අපි කරන මොඩියුල්ස් ගත්තාම අපි තියනවා සාමාන්‍යයෙන් මගේ අර අසයින්මන්ට් අර වෙන ඩිපාර්ට්මන්ට් වයිස් වලදී මගේ එනවා. එතකොට අර අපි ගත්තාම එක මොඩියුල් let's say අපි engineering mathematics ගත්තාම ඒකේ තියෙන මොඩියුල්ස් වල අපි හිතුවා ෆස්ට් සෙමස්ටර් එකේ කරන්න ඕනේ මේ මොඩියුල් එකේ ෆස්ට් සෙමස්ටර් එකේ chapters 5ක් කරන්න ඕන normal engineering degree එකේ normal B-Eng එකේ 5ක් කරනවා අපි සාමාන්‍යයෙන් 8 වගේ කරනවා. ඒ කියන්නේ philosophy වැඩි. මේ මම හිතනවා ඔයාලා ටික තේරෙනවා කියලා philosophy එකත් හොඳ නෑ වැඩි. එතකොට ඒගොල්ලෝ අර වැඩිපුර ටාගට් කරන්නේ philosophy එක. එතකොට B-Eng එකේ ටාගට් කරන්නේ practicality එක පට්ට වැඩි හරි වැඩි. හැබැයි ඒ දෙකේ අන්තිම වෙනස ඒ ලොකු වෙනසක් නැහැ. ඒ මට ෆිල්ටර් කරන්නේ නැහැ මෙහෙම කියලා. ඔකේ මැටර් එක තියෙන්නේ engineering degree එකේ recognition එකක් එක. මොකද අපේ recognitions කියලා mainly කරන්නේ අපි ගත්තාම IT තියෙනවා. එතකොට අපි engineering degree එකක් ගත්තාම අපි civil engineering ගත්තාම තියෙනවා IC Institute of Civil Engineers. ඊට පස්සේ තව ඒගොල්ලෝගේ accreditations ගොඩක් තියෙනවා ඒක related ඒ degree එකට. එතකොට අපි aeronautical aircraft maintenance වගේ ගත්තාම මෙහි UK වල Royal Air Force වල accreditation එක දෙනවා. ඊට පස්සේ IMEC එක තියෙනවා Institute of Mechanical Engineers ලගේ accreditations තියෙනවා. ඒ වගේ ඒගොල්ලන්ට ගොඩක් එක specific degree එකට specific accreditations තියෙනවා. එතකොට UK වල ඒගොල්ලෝ mainly බලන්නේ accreditation. මොකද අපේ degree එකට register වෙන ගමන් අපිට unique mail එක හම්බුනම අපිට ඒගොල්ලෝගේ company එකත් එක්ක link වෙලා ඒ කියන්නේ ඒ institute එකත් එක්ක join වෙලා අපිට ඒගොල්ලෝට වැඩ කරගෙන යන්න පුළුවන්. ඒගොල්ලෝගේ normal annual meetings තියෙනවා, gatherings තියෙනවා, functions තියෙනවා ඒගොල්ලෝගේ innovation වෙනම ඒගොල්ලෝ වෙනම මම ඔක්කොම තර අපි ඒගොල්ලොත් එක්ක කනෙක්ට් වෙලා ඒගොල්ලොත් එක්ක අපි build up කරගන්න ඕනේ කැරියර් එක CPE එක. එතකොට ළමයි එහෙම තමයි අපි growth එක හැදෙන්නේ. එහෙම ගිහිල්ලා at the end of the day අපි එහෙම වෙනද graduation එකක් නැත්නම් ඒකත් එහෙම අර පැත්තෙන් ගිහිල්ලා අපි ඒක ලස්සන balance කරගන්න. මොකද at the end of the day අපිට ඒගොල්ලෝගේ හම්බ වෙනවා. IT කියන හම්බ වෙනවා graduate engineer වුණා කියලා ඒක හරියනවා. ඒක හරියට අපිට ගත්තාම incorporated engineer, chartered engineer එහෙම යන්න පුළුවන්. අපි ඒ experience එක gain කරගන්නවා. අපි ඒක mention කරලා අපි CPD එක ලස්සන හදාගත්තාම ඒ විදිහට අපිට ඒක ස්ටෙප් එකේ යන්න ඕනේ. එහෙම වුණාම තමයි අපි ප්‍රොෆෙෂනල් ඉංජිනේර කෙනෙක් වෙන්නේ. ඔයගොල්ලෝ අර ගොඩක් කලින් තිබ්බ ප්‍රශ්නයක් කොහොමද මොකද අපි ඉංජිනේරින්